එහෙමයි ඉතින් දරුවන්ගේ සතුට තියන්න ඕන. ඒ වගේම මේ දරුවෝ දෙමව්පිය ගැනත් හිතන්න ඕන. මොකද දරුවෝ එළියට ගිහිල්ලා ආපහු නැවත එනකන් දෙමව්පියෝ බලාගෙන ඉන්නවනේ. ඒගොල්ලෝ චුට්ටක් දෙමව්පියෝ කියන්නේ මොකද්ද? එයාලට වැඩි අවබෝධයක් දෙමව්පියන්ට තියෙනවනේ. ඒගොල්ලෝ ඒවට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕන. තමන්ගේ උපරිම විනෝදයේ සීමාව පනින්න නැතුව යම්කිසි සීමාවක් ඇතුව ඒ වගේ දේවල් කරා නම් ඉතින් අද මේ ගින්දර අපට උහුලන්න වෙන එකක් නෑ. හරිම සුන්දර ලස්සන අපූරු වටපිටාවක නැවතුණු නිසා මට අද දවස එවන් වූ සුන්දර වටපිටාවකින්ම ආරම්භ කරන්නට පුළුවන් කමක් ලැබුණා. ඉතින් ඔබගේ පරිස්සම වෙනුවෙන් සමීක්ෂණ දත්ත එකතු කරගෙන හරි අපූරු උදාරතර ගමනක් යන අපේ අද දවස හරි ලස්සනට අපිට ආරම්භ කරන්න පුළුවන් වුණේ අපි හරි තැනකින් ලස්සන තැනකින් අපේ කලින් ගමන නවත්තපු නිසා. ඒක ඇතුළේ තියෙන පුංචි කතාවක්. බොහෝ අවස්ථාවලදී අපිට වාර්තා වුණු තොරතුරු වලට අනුව අපේ රටේ බහුතරයක් ක්‍රියානතුරු සිද්ධ වෙන්නේ Taman පාරට බැහැලා වැඩ කටයුතු අවසන් කරලා ගෙදරට යන්න ඔන්න මෙන්න තියෙද්දි. ඉතින් ඔබ ගමනාන්තයට ළඟා වුණා කියලා කියන්නේ ඔබ ඔබේ ගෙදරට ළඟා වුණා කියලා කියන්නේ ඔබ ඔබේ කාර්යාලයට ළඟා වුණා කියලා කියන්නේ ඔබ ඔබේ ගමන නිමා කරා කියන කාරණාව නෙවෙයි. ඉතින් ඔබගේ අවධානය අනිවාර්යෙන්ම ගමනාන්තයේ තෙක්ම වාහනයෙන් බැහැලා දොර වහන කම්ම බයිසිකලේ නවත්තලා යතුරු ඕෆ් කරන කන්න ඔබ ගාව තියාගන්න. ඉතින් අද දවසේදී ඔබේ පරිස්සම වෙනුවෙන් අපි කතා බහ කරන්නට සූදානම් යතුරු පැදියක් පදවන රියදුරෙක් විදියට ඔබ කොහොමද පරිස්සම් වෙන්න ඕනි කියලා. ඒ වගේම මගියෙක් විදියට සහ රියදුරෙක් විදියට ඔබ කොහොමද ත්‍රිරෝද රථයක් භාවිතා කරන්න ඕනි කියලා අද මගේ මේ චාරිකාවේදී මම ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ගමනාන්තයටත් තව පොඩි දුරයි තියෙන්නේ. මට දැනුනොත් මම දැන් ගාල්ලට ආවා කියලා මට බැරි වෙනවා ඔබව පරිස්සමෙන් එක්කන් යන්න. ඉතින් ඔබ වෙනුවෙන් හරිම අවධානයෙන් මේ ගමනාන්තය වෙනකන් යන්න බලාපොරොත්තු වෙන්නේ. අද ගමන අපි මේ හරි අපූර්ව පරිසරයෙන් ආරම්භ කරනවා. මම මුලින් කිව්වා වගේ මට මේ අපූර්වත්වය අද දවසේ ඔබට එකතු කරන්න පුළුවන් වුණේ මම කලින් දවසේ හරිම තැනින් හරි ලස්සන තැනකින් මේ වැඩේ නවත්තපු නිසා. ඔබගේ පරිස්සම වෙනුවෙන් මහපාරට එනවා කියලා කියන්නේ හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද අපිට මේ දේවල් ගැන නිකන් කරුණු විතරක් කතා බහ කරලා මේ වැඩසටහන නිමා කරන්න බෑ. ප්‍රායෝගිකව මාත් මේ අඩුපාඩු අත්විඳින ගමන් මේ වැරදි හදාගෙන මේ අත්දැකීම ඔබත් එක්ක බෙදා හදා ගන්න ඕනේ. පසුගිය සතියේ අපි නිවැරදිව පාපැදියක් කොහොමද මහමග ධාවනය කරන්න කියලා ඔබත් එක්ක කරුණු බෙදා හදාගත්තා. අද දවසේදී මාත් එක්ක ඉන්නවා මෙන්න මේ යතුරු පැදිය. ඒ කියන්නේ ඔබට පැහැදිලි ඇති අද මම ගමන් කරන්නේ යතුරු පැදියත් එක්ක යතුරු පැදියක් පදවන පුද්ගලයෙක් විදිහට අපිට වෙන්න පුළුවන් අඩුපාඩු මොනවද ඒ දේවල් මගහැරගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරමින්. ඉතින් යතුරු පැදිය නම් හරි අපූර්වවට තියෙනවා. නමුත් රියදුරෙක් විදිහට තවමත් යතුරු පැදියට ගොඩ වෙන්න මම සූදානම් නැහැ. මේ හැම දෙයක්ම නිසි පරිදි සකසගෙන මට තවත් පැලඳ ගන්න තියෙනවා ගොඩක් දේවල්. ඒ වගේම යතුරු පැදිය ගැනත් මම බොහෝ දේවල් ඉගෙන ගන්නට ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබවත් දැනුවත් කරන ගමන් මාත් පැහැදිලි කරගන්න අද දවසේදීත් මාත් එක්ක එකතු වුණා මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ මෝටර වාහන පරීක්ෂක ආචාර්ය තිලින කරුණාසේන මහත්මයා. ඉතින් එතුමාගෙන් දැන කියාගෙන යතුරු පැදිය ගැන හරි අපූර්වට වැදගත් තොරතුරු රැසක් මාත් හොඳට සූදානම් රියදුරෙක් විදිහට අද දවසේදී සූදානම් මේ ගමන ඔබත් එක්ක යන්න. තිලින මහත්මයා බයිසිකලෙත් ලෑස්ති මාත් යම් මට්ටමකට ලෑස්ති කියලා දෙන්නකො අපිට කොහොමද අපි නිවැරදි යතුරු පැදි පදවන්නෙක් විදිහට මේ මහමගට අපේ බයිසිකලේ යොමු කරන්න කියලා. ඊළඟට අද නම් ටිකක් භයානක වැඩක් ඔය කරන්න හදන්නේ. නේද? බයිසිකලේ ඉතින් බයිසිකලේ කියන්නේ ඉතින් විනෝදාත්මකම වාහනේ. මම හිතන විදිහට ඕනම කෙනෙක්
ආදරය කරන වාහනයක්. හැබැයි ඉතින් මේ යතුරුපැදිය ඉතාම පහසුයි, ගමනට පහසුයි, ගමන ඉක්මන් හැමදේම තියෙනවා. ඉතින් ආරක්ෂාව පැත්තෙන් නම් අඩුම වාහනේ. ලංකාවේ අනතුරු ගත්තාම වැඩිම අනතුරු සංඛ්‍යාවකින් වැඩිම මරණ වාර්තා වෙන්නේ, වැඩිම බරපතල තුවාල වාර්තා වෙන්නේ යතුරුපැදිය. ඒකට හේතුව තමයි යතුරුපැදිය රෝද දෙයක් උඩ බැලන්ස් වෙලා තියෙනවා, ටිකක් වේගිනුත් වැඩියෙන් යන්න පුළුවන්. ඒත් එකම අනතුරකදී වටේට ෂෙල්ටර් එකක්, ආරක්ෂක ආවරණයක් ඔයාට නැහැ. වාහනයක් වගේ. වාහනයක වගේ නැහැ. පෙරළුනොත් වෙන වාහනයක වැදුනොත් එක්ක බයිසිකලේ එක්ක ඇඟ තමයි වදින්නේ වාගේ. ඒ හින්දා ඉතින් මොකක් පරිස්සමෙන් තමයි ධාවනය කරන්න ඕනේ. ඒත් එක මේ යතුරුපැදි ගත්තාම නිෂන් මේ එක එක වර්ග තියෙනවා. වර්ග කියන්නේ අපි Honda, Yamaha ඒ වගේ නෙමෙයි. වාහන වල තියෙනවා touring bikes, sport bikes, delivery bikes. මේවා අද අරගෙන තියෙන්නේ මේ duo speed sport කියන වර්ගය. කියන්නේ ඕෆ් රෝඩ් සහ මේ පාරේ දෙකටම දුවන්න පුළුවන් ඩුවෝ ස්පෝර්ට් කියන මොඩල් බයික් එකක් තමයි මේ අරන් තියෙන්නේ. ඉතින් මේ යතුරුපැදියක් ධාවනය කරනකොට එකක් තමයි අපේ වැඩේට අදාළ යතුරුපැදියක් තෝරගන්න ඕනේ. ඒත් එක්කම අපි තෝරගත්ත යතුරුපැදියට අනුගත වෙන්න ඕනේ. කියන්නේ ඩිලිවරි බයික් එකක් වගේ අරගෙන ගොඩක් ස්පීඩ් යන්න, ගොඩක් හයියෙන් යන්න, මේ සමහරට ඩිලිවරි බයික් එකක් අරන් ඕෆ් රෝඩ් යන්න, ඒ වගේම කරන්න ගියොත් අපි ගොඩක් අමාරු වෙටෙනවා. ඉතින් ඔයා අද වැඩේට අරගෙන තියෙන බයිසිකලේ සාධාරණයි කියලා හිතෙනවා. ඉතින් මේ බයිසිකලේ ගත්තාම මේ වෙලාවේදී තියෙන දේ තමයි මේ යතුරුපැදියක් ප්‍රධානම දේ තමයි වාහනේ එලයින්මන්ට්. එලයින්මන්ට් කියන්නේ වාහනේ හරි බැලන්ස් එකේ දුවන්න පුළුවන් යතුරුපැදියක් වෙන්න ඕන. ඒකට ප්‍රධාන වශයෙන් මේ හැන්ඩල් එක, අපි කියන හැන්ඩල් එක ඇදයි කියලා කියන්නේ මොකක්ද? හැන්ඩල් එක ඇද නැති වෙන්න ඕනේ. මේ කප් සෙට් එක හෙල්ලෙන්නේ නැති වෙන්න ඕනේ. සොබස් හොඳට ක්‍රියා කරන්න ඕනේ. ඒත් එක මේ තිරිංග නියමාකාරයෙන් සීරු මාරු කළා. මේ තිරිංග නියමාකාරයෙන් සීරු මාරු කළා මේ ඒවා හොඳින් තියෙන්න ඕනේ. බයික් එකක සාමාන්‍යයෙන් බ්‍රේක් පද්ධතිය තියෙන්නේ ඉස්සරහට 60%කුත් පිටිපස්සට 40%කුත් තමයි තිරිංග පද්ධතිය හැදිලා තියෙන්නේ. ඔයාට ඒක හොඳින් පේනවා ඇති. ඉස්සරහ ඩිස් එක ටිකක් ලොකුයි, පිටිපස්සේ ඩිස් එක ටිකක් පොඩි. ඒ තියෙන්නේ තිරිංග පද්ධතිය. ඉතින් මේ තිරිංග කාර්යක්ෂමතාව හොඳට තියෙන්න ඕනේ. මේ ස්කැප් සෝබස් හොඳට තියෙන්න ඕනේ. මේකෙන් තමයි වාහනේ බ්‍රේක් වෙන්නේ. එතක බ්‍රේක් වෙන්නේ අපි තිරිංග මේ තිරිංග ගහනකොට බයිසිකලේ එහාට මෙහාට වැනෙන්නේ නැතුව ඔයාව බැලන්ස් කරගන්න. ක්ලච් එක අගම නෙමෙයි, මුලමත් නෙමෙයි, මේ මැද හරියේ බැලන්ස් පොයින්ට් එක ඇඩ්ජස්ට් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට බයික් එක හොඳින් ධාවනය කරන්න පුළුවන් වෙන්නේ. මේ දන්වැල හොඳ සීරු මාරුවක තියෙන්න ඕනේ. ඒත් එක මේ දන්වැලේ පුරුක් හිර වෙන්නේ නැතුව තියෙන්න ඕනේ. මේ පුරුක් හිර වෙනවා නම් එහෙම බයිසිකලේ යනකොට බයිසිකලේ එකපාරට තැනින් තැන කට්ට වැටෙනවා වගේ ඇදි ඇදි සයිඩ් එකට ඇද තමයි යන්නේ. ඒත් එක්ක මේක රෝදේ උඩ පහළ යනකොට මේ දන්වැල හිර වෙනවා. එහෙම දන්වැල හිර වෙන්න ගත්තොත් අපිට වාහනේ සමබාරතාවය රඳව ගන්න බැරි වෙනවා. මේ ටයර්සුත් කට්ට තියෙන හොඳ ටයර් එකක්. ඒත් එක්කම නිෂ්පාදන වර්ෂය අවුරුදු 5ට වඩා පරණ නැති. මොකද ඒවා පුපුරනවා. මොකද යතුරුපැදියකේම ටයර් එකක් පිපුරුවොත් බයිසිකලේ බැලන්ස් එක තියාගන්න අමාරුයි. මොටරත වාහන පාඨයේ අර්ථ දක්වලා තියෙනවා මේ කන් දෙක වැහෙන ශක්තිමත් හෙල්මට් එකක් තමයි දාන්න කියලා තියෙන්නේ. ඉතින් මේ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාන එක හරි වටිනවා. මොකද වැටීමකදී එකක් තමයි හිස ආරක්ෂා වෙන එක. අනිත් එක තමයි මූණ, කන, ඒ වගේම ඒ ටික තුවාල, සීරීම් තුවාල අඩු වෙන්න. පුතාගේ නම දුලාංජ හේෂාන්, අවුරුදු 19යි මාස 5යි මේ වයස. වාද්දුව සෙන්ට්‍රල් තමයි පාසල් ගියේ. එයාගේ යාළුවෙකුට බයිසිකලයක් තියෙනවා. අපෙන් බයිසිකලයක් දිගින් දිගට මෙල්ලලා හිටියා. අපි අරන් දුන්නේ නිතරම එහෙට යනවා. එදත් උදේ සාමාන්‍ය යන විදිහට ගිහිල්ලා එන්නම් අම්මි කියලා ගියා. ඒ ගිය අතරතුර තමයි ඉතින් ඔය ඒ යාළුවගේ ගෙදර ඉඳලා එයා තවත් යාළුවෙක් ගෙදරට යන්න ගිහින් තියෙනවා.
ඒ අතරතුර තමයි ඔය අනතුර සිදු වෙලා තියෙන්නේ. ඉදිරියෙන් ආපු බයිසිකලයකට ඉඩ දෙන්න ගිහිල්ලා තමයි මෙයාගේ බයිසිකලේ පිටිපස්සේ හිටපු දරුවව පැටලිලා එයාව වැටිලා තියෙනවා. ඒ වැටිල්ලත් එක්ක තමයි මෙයාගේ මොකක් හරි බයවීමක් හරි ඉතින් ඒ මොහොතේ එයාට මොන වගේ හැඟීමක් ආවද කියලා ඉතින් අපි දන්නේ නැහැ ඉතින් හරියටම කියන්නේ. එහෙමයි ඉතින් දරුවන්ගේ සතුට තියන්න ඕන. ඒ වගේම මේ දරුවෝ දෙමව්පියෝ ගැනත් හිතන්න ඕන. මොකද දරුවෝ එළියට ගිහිල්ලා ආපහු නැවත එනකන් දෙමව්පියෝ බලාගෙන ඉන්නවනේ. ඒගොල්ලෝ චුට්ටක් දෙමව්පියෝ කියන්නේ මොකද්ද? එයාලට වැඩි අවබෝධයක් දෙමව්පියන්ට තියෙනවනේ. ඒගොල්ලෝ ඒවට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕන. තමන්ගේ උපරිම විනෝදයේ සීමාව පනින්න නැතුව යම්කිසි සීමාවක් ඇතුව ඒ වගේ දේවල් කරා නම් ඉතින් අද මේ ගින්දර අපට උහුලන්න වෙන එකක් නෑ. ඉතින් අවුරුදු 19ක් තිස්සේ අපි හදලා දැන් සාමාන්‍යයෙන් දෙමව්පියෙක්ට දරුවෙක්ගේ මරණයක වැඩ රාජකාරී කරනවයි කියන එක හරි හැඟීම්බර කාරණාවක් සාමාන්‍යයෙන්. දැන් අපි හිතන්නේ අපි මැරෙයි කියලානේ. දරුවෙක් ওই තත්ත්වයට දරුවෙක්ගේ දෙයක් ප්ලෑන් කරන්න හරි අමාරුයි. ඒක විස්තර කරන්න පුළුවන් හැඟීමක් නෙමෙයි. ඉතින් අද ටිකක් වෙහෙසකාරී දවසක්. කොස්ගොඩ ප්‍රදේශයෙන් මම මගේ යතුරුපැදි චාරිකාව ආරම්භ කරලා මේ මාදුගන් සීමාව පහු කරනවත් එක්කම අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට සේන්දු වෙලා මම මගේ යතුරුපැදි චාරිකාව විතරක් ඔන්න අද නවත්තන්නයි සූදානම් වෙන්නේ. අද දවසේදී මම ඔබත් එක්ක ඉතාමත් වැදගත් කරුණු රසක් බෙදා හදාගත්තා. මොකද මේ අපේ රටේ රියානතුරු සිද්ධ වෙන ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් තමයි මේ යතුරුපැදිය කියලා කියන්නේ. පුංචි නොසලකිල්ලක් ඇති ඔබගේ ජීවිතය, ඔබගේ පවුලේ අයගේ ජීවිතය අනතුරට ලක් වෙන්නේ. ඒ වගේ දුක්බර කතා ගොඩකුත් මට මේ මග දිගට අහන්න හම්බ වුණා. ඉතින් ඔබගේ ජීවිතයට එවන් දුක්බර කතාවක් අත් නොවේවා කියන ප්‍රාර්ථනාව එකතු කරන ගමන් පරිස්සමින් ගෙදර යන්න බලාපොරොත්තු තියාගෙන ඔබගේ යතුරුපැදිය අද ඉඳන් පණ ගන්නවන්න කියන පණිවිඩය එකතු කරලා එහෙනම් පරිස්සමෙන් පාරට ආවා වගේම පරිස්සමෙන් ගෙදර යන්න. ගිහලා එන්න. මහමගට අරගෙන එන ඔබගේ ජීවිතය රියදුරෙක් මගියෙක් පදිකයෙක් විදිහට පරිස්සමට ආයෙත් ගෙදර අරන් යන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන බ්ලැක් ස්පොට් චාරිකාවේ මේ වෙද්දී අපේ නැවතුම වෙන්නේ අම්බලන්ගොඩ නගරය. ඉතින් මම අද දවසේ ඔබට පොරොන්දු වුණා පාපැදියෙන් යතුරුපැදියෙන් ත්‍රිරෝද රථයෙන් ඔබ කොහොමද ආරක්ෂිතව ඔබගේ ගමනාන්තය ළඟා කරගන්නේ කියලා ඔබව දැනුම්වත් කරනවා කියලා. යතුරුපැදි දාවකයෙක් විදිහට ඔබගේ ජීවිතය පරිස්සම් කරගන්න ඕන විදිහ අපි ගාලු පාර දිගේ ඉදිරියට යන ගමන් ඔබට පැහැදිලි කරා. අපි දැන් සූදානම් ත්‍රිරෝද රථය ගැන කතා බහ කරන්න. ඊජිප්තුවේ ටෝක් කියලා හඳුන්වන, බංග්ලාදේශයේ බේබි ටැක්සි කියලා හඳුන්වන, ඒ වගේම පාකිස්තානයේ චණ්ඩි ගැරී කියලා හඳුන්වන මේ ත්‍රිරෝද රථය ලංකාවේ අපි හඳුන්වනවා
වීල් එක, ත්‍රී වීලර් එක, ඒ වගේම මේ විදිහට අපි ටුක් ටුක් එක කියලා හඳුන්වනවා. ඉතින් මේ විදිහට විවිධ නම් වලින් හඳුන්වන මේ අපූර්ව වාහනය අපේ ප්‍රවාහන පද්ධතියෙන් ගලවලා අයින් කරන්න බැරි තැනටමපත් වෙලා. ඒ ඔස්සේ Tamanගේ ජීවනෝපාය සරි කරගන්න බොහෝ පිරිසක් ඉන්නවා. Tamanගේ බඩු භාණ්ඩ ආදිය ප්‍රවාහනය කරගන්න බොහෝ පිරිසක් ඉන්නවා. Tamanගේ පුජ්‍යලික අවශ්‍යතාවයන් රැසක් ත්‍රිරෝද රථයේ ප්‍රවාහන මාධ්‍ය කරගැනීමෙන් ඉටු කරගන්න බොහෝ පිරිසක් අපිට ලංකාවේ හමු වෙනවා. ඔබ දැකලා ඇති ත්‍රිරෝද රථයේ නිෂ්පාදන සන්නාමය සටහන් කරලා තියෙන මේ නමට යටින් RE කියලා අකුරු දෙකක් තියෙනවා. එහි තේරුම තමයි රික්ෂෝව. රික්ෂෝව කියුසෙනින් ඔබට මැවෙන චිත්‍රයේ කාර්මික නිෂ්පාදනය තමයි ත්‍රිරෝද රථය කියලා කියන්නේ. රික්ෂෝවක් කියන්නේ රෝද දෙකක් තියෙන මිනිස්සෙක් ඉදිරියෙන් ඇදගෙන යන ප්‍රවාහන මාධ්‍යයක්. ඉතින් එහෙට මෝටරයක් සවි කරලා ඒ වගේම ඉදිරියට ඒ මිනිස්සයා වෙනුවට රියදුරා වෙනුවට ටයර් එකක් සවි කරලා තමයි ත්‍රිරෝද රථය නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් අපි වර්තමානයේ ඉන්නේ රෝද 3කින් යන්න ඕන වාහනයක් විනෝදයට වගේ අවදානමක් අරගෙන රෝද 2කින් යන කාලයක. බලන්න ඔබ කොච්චර අවදානමක් අරගෙන තියෙනවද කියලා. ඉතින් අපි ත්‍රිරෝද රථය ගැන කතා බහ කරද්දී රියදුරෙක් විදිහට ඒ වගේම ත්‍රිරෝද රථයේ ගමන් කරන මගියෙක් විදිහට ඔබ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු රැසක් අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මගියෙක් විදිහට අපි කතා බහ කරනකොට මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඔබ ත්‍රිරෝද රථයකට යම්කිසි ගෙවීමක් කරලා මගියෙක් විදිහට ත්‍රිරෝද රථයක් තෝරා ගනිද්දී ඔබට අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් ඔබට ආරක්ෂිතව ගමන් කරන්න සුදුසු තත්වයේ එම ත්‍රිරෝද රථය තියෙනවද කියන කාරණය. මොකද බහුතරයක් අපේ රටේ ත්‍රිරෝද රථ අනතුරට ලක් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි අනවශ්‍ය සැරසිලි ත්‍රිරෝද රථයට එකතු කරලා තියෙන එක. අහම්බෙන් හමු වුණත් මේ ත්‍රිරෝද රථය නම් හරිම සුව පහසුවට අපේ රියදුරු මහත්මයා තියාගෙන ඉන්නවා කියන කාරණය අපිට දැක බලා ගන්න පුළුවන්. මගියෙක් විදිහට අපි මුලින්ම ත්‍රිරෝද රථයට නැගගත්ත පස්සේ අපි සුව පහසුව මේ විදිහට අසුන් ගන්න ඕනේ. ත්‍රිරෝද රථයක සාමාන්‍යයෙන් මගීන් 3 දෙනෙක්ට ගමන් කරන්න පුළුවන් විදිහට තමයි ආසන සකසලා තියෙන්නේ. ඔබ තනිව ගමන් කරනවා නම් ත්‍රිරෝද රථයේ මැදට වෙන්න, ආසනයේ මැදට වෙන්න ඔබ අසුන් ගන්න ඕනේ. ඔබ දෙදෙනෙක් සමගින් ගමන් කරනවා නම් සමබරව ආසනය බෙදාගෙන අසුන් ගන්නට ඕනේ. 3 දෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ආසනයේ සකසලම තියෙන්නේ දෙදෙනෙක්ට ගමන් කරන්න නිසා. ඒ වගේම මගියෙක් විදිහට ත්‍රිරෝද රථයක ගමන් කරනකොට තවත් සැලකිලිමත් වෙන්න ඕන කරුණු රාශියක් තියෙනවා. ඒ තමයි බොහෝ අවස්ථාවලදී අපි දැකලා තියෙනවා ත්‍රිරෝද රථවල ගමන් කරන මගීන් Tamanගේ රියදුරත් එක්ක තියෙන දැන ඇඳුනුම්කමත් එක්ක සමහරලාවට මෙන්න මේ විදිහට තමයි ගමන් කරන්නේ. එතකොට ඔබට අවදානම අනතුර බොහෝම සමීපයි. ඔබට පුළුවන් සුව පහසුව මේ විදිහට අසුන් අරගෙන රියදුරු මහත්මයාටත් කරදරයක් නොවි ඔබගේ ගමනාන්තයට යන්න. ඒ වගේම විශේෂයෙන් පුංචි දුවදරුවන් ඔබ ත්‍රිරෝද රථයක අරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕන. මොකද ත්‍රිරෝද රථ මෑත කාලයේ නිෂ්පාදිත ත්‍රිරෝද රථවල නම් ආසන පටි තිබෙනවා. නමුත් ලංකාවේ දින බහුතරයක් ත්‍රිරෝද රථවල ආසන පටි නැහැ. ඒ වගේම මෙහි එයා බෑග් පද්ධතියක් නැහැ. ඊටමත් සරලව කෙටි දුරක් ධාවනය කරන්න ඔබගේ ඊටමත් සීමිත අවශ්‍යතාවයන් ප්‍රමාණයක් සපුරා ගන්නට විදිහට තමයි මේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් වාහනයේ ස්වභාවය තේරුම් අරගෙන ගමන් කිරීම අතිශය වැදගත්. ඒ වගේම අනෙත් විශේෂ කාරණාව තමයි ත්‍රිරෝද රථයකින් ගමන් කරලා ඔබ ඔබේ ගමනාන්තයට ලං වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථයෙන් බහින්න ඔබ මේ වම්පස දොර පාවිච්චි කරන්න ඕනේ. එය මගියට පමණක් නෙමෙයි රියදුරාටත් පොදු කාරණයක්. අනිවාර්යයෙන්ම වම්පස දොරටුව පාවිච්චි කරමින් තමයි ත්‍රිරෝද රථයට ගොඩවීම සහ පිටවීම සිදු කරන්නට ඕනේ. මාර්ගයේ ගමන් කරන ඇතැම් අයගේ පුංචි මැසිවිල්ලක් තියෙනවා. මාර්ගයේ ගමන් කරන ත්‍රිරෝද රථවලට නීතියක් නැද්ද? මේ ත්‍රිරෝද රථ හින්දා අපිට කරදරයි කියලා. අමතක කරන්න බෑ. එදිනෙදා ජීවිතයේ බොහෝ අවශ්‍යතාවයන්ට ත්‍රිරෝද රථ අත්‍යවශ්‍යයි.
ත්‍රීරෝධ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන රටේ නීති රීතිවලදී ගැසට් පත්‍ර ගණනාව මගින් ඒවාට අදාළ වන නියෝග දක්වලා තිබෙනවා. 2011 සහ 2017 වර්ෂවල මෙබඳු ගැසට් පත්‍ර කීපයක්ම පළ වෙලා තියෙනවා. මේ ගැසට් පත්‍රවල දැක්වෙන කාරණා අනුව ඇතැම් නීති ත්‍රීරෝධ රථයේ හිමිකරුට, තවත් ඒවා ත්‍රීරෝධ රථයේ රියදුරාට, ඒ වගේම ත්‍රීරෝධ රථයේ භාවිතා කරන අයටත් බලපවත්වන ආකාරයෙන් තමයි ඒවා පනවලා තියෙන්නේ. එතකොට සෑම ත්‍රීරෝධ රථයකම මේ ගැසට් පත්‍රයේ මේකට යොදාගන්න වචනය මෝටර් ට්‍රයිසිකල් කියන එක. නමුත් අපි ඒක ත්‍රීරෝධ රථයක් හැට අවබෝධ කරගන්නවා. එතකොට මේ තුන්රෝධ රථය බඳු වාහනයක මගීන් ගමන් කරන පසුපස කොටසේ දකුණු පස සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ආවරණය කිරීම අයිතිකරුගේ වගකීම. ඒ වගේම කිසිදු අවස්ථාවක ධාවනය කරන හෝ ධාවනය කිරීම අතරතුරදී එබඳු ත්‍රීරෝධ රථයකින් නවත්තන අවස්ථාවකදී හෝ දකුණු පසින් මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට හෝ මාර්ගයේ සිට ත්‍රීරෝධ රථයට කවරෙකුට හෝ නැගීමට රියදුරු ඉඩ නොදිය යුතුයි. කිසිවෙක් එසේ නොකළ යුතුයි. ත්‍රීරෝධ රථ ගැන කතා කරනකොට ඇතැම් අයගේ තියෙන යම් මැසිවිල්ලක් තමයි මේ ත්‍රීරෝධ රථවල තිබෙන ශබ්දය පිළිබඳව. ඉතා පැහැදිලිව ගැසට් පත්‍රවල දැක්වෙනවා ඒ ත්‍රීරෝධ රථයේ ඇතුළත සිටින අයට පමණක් ශ්‍රවණය වන ආකාරයට ඒවායේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ උපාංග සකස් කරගෙන සිටිය යුතුයි. ත්‍රීරෝධ රථයේ ගමන් කරන අවස්ථාව විතරක් නෙවෙයි, නවත්වලා තියෙන අවස්ථාවෙත් ත්‍රීරෝධ රථයෙන් පිටතට ශබ්දය විකාශනය කිරීම මගින් අනිත් අයට බාධා නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියලා. ඒ වගේම අපි දකිනවා ඇතැම් අය පහසුවට ලොරි රථයක් භාවිතා කරන්න තරම් බඩු භාණ්ඩ ප්‍රමාණයක් නැති වෙලාවට ඒ වෙනුවෙන් විශාල මුදලක් යන හින්දා ත්‍රීරෝධ රථයක භාණ්ඩ රැගෙන යනවා. හැබැයි ත්‍රීරෝධ රථයෙන් පිටතට භාණ්ඩ නිරායන ආකාරයෙන් ප්‍රවාහනය කිරීම ගැසට් පත්‍ර අනුව සපුරා තහනම්. ඒ විතරක් නෙවෙයි, ගමන් කරන මගීන් සම්බන්ධයෙන් අපි දැක්කා පහුගිය දවස්වලත් රටේ ඇතැම් කලා නිර්මාණවල පූර්ව ප්‍රචාරක පටවල මේ ත්‍රීරෝධ රථයේ ඉදිරිපස ආසනයේ දෙන්නෙක් යන වෙලාවල්. ඒවා කලා නිර්මාණ. හැබැයි නීතියේ තියෙන්නේ ඉදිරිපස ආසනේ යන්න පුළුවන් එක්කෙනෙකුට පමණයි. ඒ වගේම අපි ඇතැම් තැන්වල දැකලා තියෙනවා තාත්තා තමන්ගේ පුංචි පුතා නැත්තම් දුව වඩා ආරක්ෂාකාරීව ගෙන යන්න තවත් කෙනෙක් වාහනේ යන්නේ නැත්තම් ඒ පොඩි දරුවව තමන් ගාව තියාගන්නවා. මේකත් නීති අනුව වැරදි. ත්‍රීරෝධ රථ සම්බන්ධයෙන් පැහැදිලිව දක්වලා තිබෙනවා ඒවැ කොයි ආකාරයේ ආම්පන් උපාංගද තියෙන්න ඕනේ කියලා. ගැසට් පත්‍රය අනුව පැහැදිලිව වේග මාපකයක් තියෙන්න ඕනේ. කොයිතරම් වේගයෙන්ද යන්නේ කියලා බලන්න. ඒ වගේම යාන්ත්‍රික වාමුවා පිස්නාවක්. අපි කියන්නේ වයිපර් එකක් කියලා. ඒකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ත්‍රීරෝධ රථයකට. ඒ වගේම මේ ත්‍රීරෝධ රථයක රෝද වෙනස් ප්‍රමාණවලින් තියෙන්න පුළුවන්. එහෙම වෙනස් ප්‍රමාණවලින් නම් තියෙන්නේ ඒ රෝදයේ ප්‍රමාණයට සරලන ආකාරයේ තවත් අමතර රෝදයේ බැගින් ත්‍රීරෝධ රථයේ තියෙන්න ඕනේ. ඒවා ශනිකව මාරු කිරීම සඳහා හැකිවන ආකාරයේ උපාංගත් රියදුරා සතුව ගමනේදී තියෙන්න ඕනේ. ඊට අමතරව ගැසට් පත්‍රයේ කියනවා ත්‍රීරෝධ රථයේ ගමන් කරන අයට වඩාත් කෙටි සහ පහසු මාර්ගයෙන් ඒව අරගෙන යන්න ඕනේ. උන්ට ආචාරශීලීව කතා කරන්න ඕනේ. ත්‍රීරෝධ රථ රියදුරෙකුට Tamanගේ ත්‍රීරෝධ රථයේ ධාවනය කරන වෙලාවේදී දුම්පානය කරන්න බෑ කියලා. තවත් බොහෝ කරුණු තියෙනවා. වැදගත් කරුණු වලින් කොටසක් තමයි ඔබට මේ ඉදිරිපත් කරන්නේ. මගේක් විදිහට ත්‍රීරෝධ රථයක ගමන් කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ගැන කතා බහ කරමින් මම දැන් ඇවිල්ලා ඉන්නවා හික්කඩුව නගරයට. ත්‍රීරෝධ රථය කියන අපිට හරි සමීප වාහනය ගැන කතා බහ කරද්දී මගියෙක්ට පමණක් නෙවෙයි මෙහි වගකීම තියෙන්නේ. මේ රියදුරු ආසනයේ වාඩි වෙන පුද්ගලයාටත් ත්‍රීරෝධ රථයක් පදවද්දී දැවැන්ත වගකීමක් තියෙනවා. ඉතින් මේ රියදුරු අසුන ගොඩාක් වැදගත්. මොකද මම මුලින් මතක් කරානේ මේ ටුක් ටුක් එක එහෙම නැත්නම් ත්‍රී වීල් එක අපේ මේ වීල් එක අපිට ගොඩක් සමීප වාහනයක්. ඉතින් එහි රියදුරා අනිවාර්යෙන්ම Tamanගේ වගකීම හරියට ඉෂ්ට කරොත් තමයි පාරට එන ඔබට පරිස්සමින් ගෙදර යන්න පුළුවන් වෙන්නේ. ත්‍රීරෝධ රථයක් පදවන රියදුරෙක් ගැන අපි කතා බහ කරනකොට පළවෙනිම දේ තමයි ඔහුගේ රියදුරු ආසනය. අපි දැකලා තිනවා බොහෝ විට තරුණ රියදුරු මහත්වරුන් මේ විදිහට මේ ආසනයේ පැත්තකට වෙලා වාඩි වෙලා තමයි ත්‍රීරෝධ රථය පතවගෙන යන්නේ. එහෙම නැතුව හරි සමබරව නිවැරදි ආකාරයෙන් මේ ආසනයේ වාඩි වෙනවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා
ආරක්ෂාකාරීව ගමන් කරන්න. ඒ වගේම අනෙක් කාරණාව තමයි මේ දුරකථනය පාවිච්චි කරන්න එපා වාහන පදවද්දි කියලා අපි අනිවාර්යෙන්ම කියනවනේ. ත්‍රිරෝද රථයට ඉතාමත් වැදගත්. මොකද මේ ත්‍රිරෝද රථය අපි හරවන්නේ හැන්ඩලයක් පාවිච්චි කරමින්. ඉතින් මේ හැන්ඩලය පාවිච්චි කරන අවස්ථාවේදී Tamanගේ එක අතක් නිදහස් කරලා දුරකථන ඇමතුමක් ලබා ගන්නවා කියලා කියන්නේ දැඩි අවදානමක්. ඔබටත් ඔබ විශ්වාස කරලා ඔබේ ත්‍රිරෝද රථයට ගොඩ වෙන මගියටත් ඔබ සමීප කරනවා. ඉතින් ඊළඟ කාරණාව ගැන අපි කතා බහ කරනකොට ත්‍රිරෝද රථ රියදුරේ අනිවාර්යයෙන්ම වාහනයට ගොඩ වෙන්නට ඕනෙත් වාහනෙන් බහින්නට ඕනෙත් Tamanගේ වම්පස තිබෙන දොරෙන්. මොකද මාර්ගයට ආවරණය වෙලා තමයි මේ දකුණු පස දොර තිබෙන්නේ. ඒ වගේම විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ දැන් අපි මේ අහම්බෙන් මේ ත්‍රිරෝද රථය තෝරගත්තේ මේ ත්‍රිරෝද රථ නැවතුම් පොලේ තිබිලා. මෙන්න මේ විදිහේ නොඑක් සැරසිලි නිසා අපි කියනවා මොඩිෆිකේෂන් කියලා. මෙවන් වූ දේවල් නිසා හදිසියේවත් රිය අනතුරකට ලක් වුණොත් එයින් ලැබෙන අනතුර තව තවත් තීව්‍ර වෙන්නට පුළුවන්. මෙන්න මේ ආදී වශයෙන් යකඩ සවි කිරීම නිසා. ඉතින් ඔබ ත්‍රිරෝද රථ හිමිකරුවෙක් නම් මේ සැරසිලි සම්බන්ධයෙන් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද ඔබට තිබෙන්නේ හරි පුංචි වින් ස්ක්‍රීන් එකක්. මේ තමයි ඔබගේ මාර්ගය පේන ඉසව්ව. ඉතින් මේ පුංචි වී ස්ක්‍රීන් එකත් සමහර වෙලාවට සරසලා ඔබට තිබෙන දර්ශන පතේ ඔබ අහුරාගෙන ඉන්නවා නම් කොහොමද ඔබ පරිස්සමෙන් ත්‍රිරෝද රථයක් ධාවනය කරන්නේ? ඉතින් මේ ආදී වශයෙන් කතා බහ කරනකොට තවත් විශේෂ කාරණාවක් තියෙනවා. මේ ත්‍රිරෝද රථයේ නිෂ්පාදනය වෙන්නේම හරි සරල වාහනයක් විදියට. අපි මතක් කරන්නේ RE කියන අකුරු දෙක රික්ෂෝව. රික්ෂෝවට මෝටරයක් සවි වෙලා තවත් අමතර රෝදයක් එකතු වෙලා තමයි මේ ත්‍රිරෝද රථයේ සැකස්ම නිර්මාණය වෙන්නේ. මෙහි එයාබෑග් පද්ධතියක්වත් බොහෝ ත්‍රිරෝද රථවල ආසනපටි තද කරගන්නවත් හැකියාවක් නැහැ. ඒ නිෂ්පාදනයේදී මෙන දෙයක්. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. අනෙක් කාරණාව තමයි මේ ත්‍රිරෝද රථය නිෂ්පාදනය කරලා ලංකාවේ මහා මාර්ගවලට අපි පදවන්න දැම්මට පස්සේ ඔබට අනුමත උපරිම වේගය පැයට කිලෝමීටර් 40ක්. ඒත් එක්කම තවත් විශේෂ කාරණයක් තමයි ත්‍රිරෝද රථය හැරවීමට පාවිච්චි කරන්න අපිට තිබෙන්නේ තනි රෝදයක්. ඉතින් ඔබගේ වේග සීමාව ඉතාමත් අධිකව ත්‍රිරෝද රථය පදවලා ඔබ හැරවීමට උත්සාහ කරද්දී මේ ත්‍රිරෝද රථය පෙරලීමට තිබෙන අවදානම වැඩි. ඒ වගේම අනෙත් විශේෂ කාරණාව තමයි මේ ත්‍රිරෝද රථයේ තිබෙන රෝද හරිම කුඩා රෝද. ඔබ ත්‍රිරෝදයක් දැකලා තිබෙනවා නම් ඔබ දන්නවා හරිම කුඩා රෝද. පාරේ තිබෙන වලකට වැටුනොත් ඒ වගේම වාහනේ සමබරතාවය රැක ගන්නට මේ රෝදවලට දරන්නට පුළුවන් වේග සීමාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අනුමත උපරිම වේග සීමාව විදියට අපි පැයට කිලෝමීටර් 40 හඳුන්වන්නේ. ඉතින් ඔබව විශ්වාස කරලා ඔබව දැකලා මාර්ගයේ අත දාලා මේ ත්‍රිරෝද රථයට ගොඩ වෙන ඔබේ ආදරණීය මගියත් ඒ වගේම ඔබගේ දරු පවුල රැක ගන්නට Tamanගේ රැකියාව සිද්ධ කරන්න පාරට ත්‍රිරෝද රථ රියදුරෙක් විදිහට පැමිණෙන ඔබත් අනිවාර්යෙන්ම පරිස්සමෙන් ගෙදර යන්න නම් මේ දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙවැනි වටිනා ඔවදන් සහ දැනුම් සම්භාරයක් රගත් නවතම වීඩියෝ නැරමීම සඳහා ඔබත් දැන්ම සොයුරු YouTube චැනලේ සබස්ක්‍රයිබ් කරන්න.